ව්‍යාජ වෙලෙන්දෙක් ඉන්නවා. පොළට බූරුවෙක් අරගෙන එනවා. මොනා කියලාද බූරුව අරගෙන එන්නේ? මේ බූරුව වසුරු දානවා. වසුරු දානකොට බූරුවගෙන් වැටෙන්නේ මොනවද? රංකාසි. ව්‍යාජ පශ්චාත් භාගයක් හදාගෙන ඇවිල්ලා තමයි දැන් පොලේ තියාගෙන විකුණනවා. අර ව්‍යාජ රංකාසි වැටෙනවා වසුරු දානකොට. එක වෙලෙන්දෙක් වැඩි මිලට ගන්නවා. ඇයි මම මේ අපි ගැන කියන්නේ? වැඩි මිලට ගන්නවා. අරගෙන ඇයි දැන් මේ බූරුව රංකාසි වසුරු දානවා? අපේ අම්මලා තාත්තලා හොඳට අහගන්න ඕනේ. අපි බූරුව නම් ගන්නෙ නෑ. ගෙදර අරගෙන ගිහිල්ලා දැන් බලාගෙන ඉන්නවා බූරුව වසුරු දානක. වසුරු දානවා රංකාසි නෑ. අය බූරුව රංකාසි වසුරු දාන්නේ. ගියා පහුවදාම විකුණපු වෙලෙන්දයි ගෙදරට. යනකොට ගෙදර හිටියේ නෑ. බිරිඳ කියනවා මුදලාලි ගෙදර නෑ. පණිවිඩේ යවන්නම් ටිකක් ඉන්න. එහෙම කියලා ගෙදර හිටපු බල්ලට ගැහුවා. ගහලා කිව්වා මහත්තයා එක් කරගෙන වරෙන් කියලා. බල්ලා ගහනකොට දුවනවනේ බල්ලෝ. ඉතින් හොරතල්ල නෑ. ඒ විදිහෙම බල්ලෙක් එක්ක අර ව්‍යාජ වෙලෙන්ද ආවා. ඇවිල්ලා දැන් අර බූරුව සල්ලි වල ගත්ත මනුස්සයට පුදුමේ මොකක්ද? මේ පණිවිඩ කියන බල්ලෝ ඉන්නවා. දැන් අර යකාට බූරුව අමතක වුණා. දැන් මොකේටද පොර කන්නේ? අපිමයි. දැන් පොර කනවා බල්ලා ගන්න. හැරිලා බැලුවොත් නරකද අතීතේ. එකපාරක් මදිද රැවටුණා. මේ හිත කියන වංචාකාරයා. බල්ලා සල්ලි වලට අරගෙන යනවා ගෙදර. ගිහින් දීලා බිරිඳට කියනවා මං ඒ කියන විදිහටම කියන්නද? තමුසෙයා එන්න ඕනේ නෑ මං හොයන්න. බල්ලට ගහලා පණිවිඩේ කියනවා. බිරිඳ පහුවදා මොකද කරේ? ඌමනාවකට බල්ලට ගහලා පණිවිඩ. බල්ලෝ පණිවිඩ කියනවා. බල්ලා දිව්ව යන්න. දැන් පහදන්ට බෑ. පහුවදා 25ක් 30ක් විතර ආවා. ගෙදර ගියා මුදලාලිගේ. ඒත් අර ව්‍යාජ වෙලෙන්ද ගෙදර නැහැ. ඊට පස්සේ ටිකකින් ආවා. ආපු ගමන් ව්‍යාජ වෙලෙන්ද බිරිඳගෙන් අහනවා ඇයි මේ මිනිස්සුන්ට සංග්‍රහ කරේ නැත්තේ? අර මිනිස්සු ආවේ දැන් වෙලෙන්ද උස්සගෙන යන්න මරන්න. සංග්‍රහ කරේ නැත්තේ ඇයි කියලා අහන්න ගමන්ම ව්‍යාජ වෙලෙන්ද මොකද කරන්නේ? ව්‍යාජ පිහියකින් බිරිඳගේ බෙල්ල කපනවා. ව්‍යාජයි හොඳේ. අර ගෑනිත් වැටෙනවා. අර ආපු මිනිස්සු සේරම තක්කු මුක් වෙනවා. මොකේද? බෙල්ල කැපුවානේ. අහනවා ඇයි මැරුවේ? නෑ මට කේන්ති ගියා ඔය කට්ටියට සලකපු නැති හින්දා. දැන් මිනිස්සු අහන දැන් කොහොමද පණ ගන්න? ඒකට බය වෙන්න එපා. මං ගාව නලාවක් තියෙනවා. නලාව ගහපු ගමන් එනවා පණ එනවා. බොරුවටනේ වැටුනේ. දෙපාරයි නලාව පිම්බේ අර ගෑනු කෙනා නැගිට්ටා. දැන් ආපු සේරම පොර කනවා මොකේද? නලාව සල්ලි වලට ගන්න. පොර කාලා අරගෙන ගියා. ඔය අපේ තාත්තලාටත් හිතිලා නැද්ද එහෙම? කොච්චර කියලාද මේ අම්මලාට තෝ මරනවා කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති. මං කියන අනිත් පැතිවල ටිකක් තඩි ඔට්ටු තට්ටු වෙනවා වැඩි ගෙවල් වල. තාත්තලා කොච්චර කුණු හරපෙන් බැලලා ඇද්දනේ. මං කියන්නේ එහෙමයි බොහෝ පිරිස්. මෙහෙම කියනකොට තාත්තලා හිතන නැති. ඕකේ අනිත් පැත්ත. කෙසේ හෝ වේවා නලාව අරගෙන ගෙදර ගියා. පැත්තකින් තියලා දැන් හැන්දෑවේ ගෙදර ඉන්නකොට ගෙදර දබර දෙන්නගේ.
නලාවක් තියෙන එකේ බය වෙන්න දෙයක් නැහැනේ ගහලා මැරුවා. ටිකක් ඉඳලම පිඹින්නම් කියලා හිතලා අරගෙන පිඹිනවා. පිඹට මල කඳන් වලට පණේ නැහැ. බූරුවට රැවටුණා, බල්ලට රැවටුණා, නලාවට රැවටුණා. මුළු ගමම ගියා ව්‍යාජ වෙලෙන්ද හොයාගෙන. අරගෙන ගිහිල්ලා ගෝණියකට දාලා කට බැන්දා. ගමම යනවා දැන් ගම් මුහුදට විසිකන්න. යනකොට මහන්සියටත් එක්ක මග තියලා පොඩ්ඩක් බුදිය ගත්තා. ගෝණිය හේතු කරලා හරක් 300ක් දක්කගෙන වෙලෙන්දෙක් යනවා. එඬේරෙක් යනවා. මේ ගෝපල්ලා බලනවා දැන් අර මිනිස්සු බුදු ගෝණියක් තියෙනවා. කටල හෙලා බැලුවා. ඇතුලේ කවුද හිටියේ? අර ව්‍යාජ වෙලෙන්ද. ගෝණිය ලැහෙනකොටම වෙලෙන්ද කියනවා ගෝපල්ලට කෑ ගහන්න එපා. මේ මිනිස්සු එක්කහුව වෙලා මම මේ හොඳ තැනකට කසාද බන්දන්න අරගෙන යන්නේ මං කැමති නෑ. ගෝපල්ලා කල්පනා කරුවා මොකක්ද? හොඳ තැනකින් බැඳ ගන්න පුළුවන්. ඉවරයක් තියනවද මේ රැවටෙන එකේ? වහිනා වෙලා ඇහුවා වගේ නෙමෙයි හොඳේ හැදෙන්නත් ඕනේ. අපි හැදෙන්නේ නැහැ. අය මේ ජීවිතය යන පළවෙනි බණයි. කොච්චරවත් අහලා ඇති ඊට කලින්. ගෝපල්ලට කියනවා තමුසේ කැමති නම් හොඳ තැනකින් බැඳ ගන්න පුළුවන් ගෝණියට බහැපන්. ගෝපල්ලත් ඒකමයි කාර්යය කියලා ගෝණියට බහිනවා. ව්‍යාජ වෙලෙන්ද කට බැඳලා හරක් ටිකක් තරම් ගෙදර යනවා. ගමේ මිනිස්සු මොකද කරන්නේ? ගෝණිය පිටින් අරගෙන ගිහිල්ලා මුහුදට විසිකනවා. මුහුදට විසිකලා පහු ගමට එනකොට මෙන්න අර ව්‍යාජ වෙලෙන්ද ඉන්නව හරක් 300ක් එක ගෙදර. ගමේ මිනිස්සුන්ට පුදුමේ. ගමේ මිනිස්සු අහනවා දැන් මුහුදට දාලා අපි කොහොමද දැන් මේ ගෙදර ඉන්නේ? ව්‍යාජ වෙලෙන්ද කට උල් කරලා කියනවා ඔයාලා මාව මුහුදට විසික්කා. මේ ශ්‍රියාකාන්තාව වැඩියා. මං වඩා ගත්තා. හරක් 300ක් එක ගොඩින් තිබ්බා. දැන් ගමේ උන් පොර කනවා මොකේද? ශ්‍රියාකාන්තාවගෙන් හරක් ගන්න. අහනවා ව්‍යාජ වෙලෙන්දගෙන් අපිටත් බැරිද අරන් ගන්න? ලැජ්ජ නැති හැටි. වෙලෙන්ද මොකද කියන්නේ? පුළුවන්. මුළු ගමම බස්සනවා ගෝණි වලට. කට බැඳලා ගිහිල්ලා මුහුදට දානවා. ඉතුරුනේ කවුද? ව්‍යාජ වෙලෙන්ද විතරයි. කවුද මේ ව්‍යාජ වෙලෙන්ද? මේ අපේ විඥානේ. ඒක පවතිනව දිගටම හොඳේ. මේක හැම තැනටම යනවා. අඩු වැඩි වශයෙන් අපි මොකද කරන්නේ? විනාශ වෙන කම්ම රැවටෙනවා.